SNNDB ටෙක් YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඇත්තටම කතා කරන්න යන්නේ තාක්ෂණික ලෝකේ මෙච්චර කල් ඔයාලව රවට්ටන තිබ්බ බොරුවක් ගැන, මිත්‍යාවක් ගැන. ඉතින් ඔයාලටත් ඇහිලාදී කට්ටිය කියනවා ස්මාර්ට් ෆෝන් එක බ්‍රෑන්ඩ් චාර්ජර් ගහලා උදේට ගලවන්න එපා. මෙහෙම ගැලවුවොත් මේ බැටරි එක පුපුරන්න පුළුවන් කියලා. අද ඇත්තටම කතා කරන්න යන්නේ ඕවර්නයිට් චාර්ජින් වල තියෙන විද්‍යාත්මක කරුණු සහ ඉතින් කොහොමද අපේ බැටරි එකේ ආයු කාලය වැඩි කරගන්නේ කියලා. ඉතින් ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න බැටරිවල ඉතිහාසයට අපි ගියොත් මුලින්ම මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නේ නිකල් කැඩ්මියම් කියන බැටරි වර්ගය. ඉතින් මෙන්න මේ නිකල් කැඩ්මියම් කියන බැටරි වර්ගයට තිබිලා තියෙනවා ඒ කාලෙදි ස්ටෑහෙන්න ලොකු ලෙඩක්. ඉතින් ඒක තමයි මෙමරි ඉෆෙක්ට් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ මෙමරි ඉෆෙක්ට් කියන්නේ බැටරි එක අපි බිඳුවේ ඉඳන් 100ට charge කරන්න ඕනේ මෙන්න මේ බැටරි එකේ full capacity එක තියෙන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි බිඳුවේ ඉඳලා 50ට charge කරොත් මේ 50ට charge කරපු එකේ සම්පූර්ණ capacity එක මෙයා remove කරලා දානවා බැටරි එකෙන්. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 50ට charge කරොත් ආයෙත් බිඳුවටම බහිනවා. ඉතින් බිඳුවේ ඉඳලා 100ටම අනිවාර්යයෙන්ම charge කරන්න ඕනේ. හැබැයි දැන් වෙද්දී තාක්ෂණය දියුණු වෙලා මිනිස්සු දැන් පාවිච්චි කරන්නේ හැම එකකටම ලිතියම් අයන් කියන බැටරි එක. ඉතින් ඇත්තටම ලිතියම් අයන් බැටරි වල මෙන්න මේ මෙමරි ඉෆෙක්ට් ප්‍රශ්නේ නැහැ. මොකද මේ ලිතියම් අයන් බැටරි එකක් හදන්න සෑහෙන ලොකු ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන නිසා. ඉතින් මෙන්න මේ ලිතියම් අයන් බැටරි එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එකක් අපිට බිඳුවේ ඉඳන් 50ට උනත් අපිට charge කරලා පාවිච්චි කරන්න පුළුවන් ඒ charging capacity එකම. ඉතින් ඒක නිසා ඔයාලට ඕනම වෙලාවක මේක බිඳුවේ ඉඳන් 50ට 80ට වගේ charge කරගෙන පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් ඔයා හිතන ඇති බ්‍රෑබ් පුරාම කරන්ට් එක ඇතුළට යද්දී මේක ඕවර් charge වෙලා පිපිරෙන්නේ නැද්ද? ඕවර් charge වෙලා 100ට 100 පන්නන්නේ නැද්ද කියලා. ඉතින් ඇත්තටම මේකට තියෙනවා ස්මාර්ට් ෆෝන් එකේ පොඩි චිප් එකක් PMIC කියලා. ඒ කියන්නේ power management IC එහෙම නැත්නම් power management chip එක කියලා තමයි මේකට කියන්නේ. ඉතින් මෙන්න මේ PMIC එකකින් වෙන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එක බිඳුවේ ඉඳන් 100ට charge වුණාට පස්සේ මෙන්න මේ charge එකේ ඉඳලා බැටරි එකට එන කරන්ට් එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඉතින් මෙතනදී 100 charge වුණාට පස්සේ කොයිම වෙලාවක බැටරි එක charge වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ස්මාර්ට් ෆෝන් එක වැඩ කරන්නේ මෙන්න මේ බැටරි එකෙන් එන කරන්ට් එකෙන් නෙවෙයි සම්පූර්ණයෙන්ම අපේ charge එකෙන් එන කරන්ට් එකෙන් තමයි ස්මාර්ට් ෆෝන් එක වැඩ කරන්න ගන්න. ඉතින් මේක නිසා කොයිම වෙලාවකවත් ඕවර් charge වෙලා බැටරිය පුපුරන්නේ නැහැ. ඉතින් ඒ වගේම මෙන්න මේ බැටරි එක capacity එකම ඉන්න හදෙද්දී ඒකකයක් තියෙනවා. ඉතින් ඒක තමයි charging service කියලා කියන්නේ. ඉතින් මේකක් හරියට අපි හාල් වගේ දෙයක් මයිද්දි අපි මේකේ කියනවා කිලෝ එකක් කිලෝ දෙකක් කිලෝ 3ක් ඒ වගේ කියලා. ඉතින් මෙතනදී බැටරි එකේ capacity එක මයින්න පාවිච්චි කරන්නේ charging circles කියන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි බැටරි එක charging circles 500ක් කියනවා කියලා ගත්තොත් සාමාන්‍යයෙන් මෙන්න මේ එක charging circle එක ඉවර වෙන්න බිඳුවේ ඉඳන් 100ට charge කරලා අපි ඒක use කරන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි ඉතින් මෙන්න මේ එක charging circle එකක් ඉවර වෙන්නේ. ඉතින් මෙන්න මේ charging circles 500 ඉවර වුණාට පස්සේ තමයි අපේ බැටරි එකේ බැටරි හෙල්ත් එක අඩු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් iPhone එක මේ විදිහට බිඳුවේ ඉඳන් 100ට charge කරලා පාවිච්චි කරොත් එහෙම ටික කාලයක් යද්දී බැටරි හෙල්ත් එක සෑහෙන අඩු වෙන්න ගන්නවා. ඉතින් ඒකට හේතුව මෙන්න මේක තමයි. ඉතින් සාමාන්‍යයෙන් බැටරි සර්කල්ස් 500ක් තමයි iPhone එක කරන් තියෙන්නේ. හැබැයි මේ වෙද්දී අලුතෙන් රිලීස් වුණ ස්මාර්ට් ෆෝන් එකක් ඔයා පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අලුතෙන්ම ආපු කොන ෆෝන් එකක් වගේ පාවිච්චි කරනවා නම් මෙන්න මේ ෆෝන් එකේ අපිට charging circles 12000ක් වගේ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. මේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ 12000 නිසා අපිට අවුරුදු 3-4ක් කිසිම ප්‍රශ්නයක් නැතුව 100ට charge කරනවා පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම ඉස්සර කිව්වා වගේ PMIC එකෙන් power manage කරාට මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට බැටරි එක charge වුණාට පස්සේ මේක 99ට බහිනවා. අය 100 charge වෙනවා. අය 99ට බහිනවා. මොකද බැටරි එක සම්පූර්ණයෙන්ම 100 charge එකම නවත්තනවා. හැබැයි 99ට බැස්සට පස්සේ අයත් 100 charge කරලා තමයි බැටරි එකට යන කරන්ට් එක නවත්තන්නේ. ඉතින් මේක නිසා බැටරි එක ගොඩක් මහන්සි වෙන්න ගන්නවා. ඒකට අපි කියනවා high voltage stress කියලා. ඉතින් මේක නිසා තමයි බ්‍රෑන්ඩ් charger ගහලා දෙරි බැටරි එක ගලවන්න එපා කියන්නේ. ඉතින් මොකද මේක කාලයක් තිස්සේ ස්ට්‍රෙස් වෙන්න ගත්තට පස්සේ
මේකෙන් ආයු කාලය චුට්ට අඩු වෙන්න ගන්නවා. ඉතින් ඒක නිසා තමයි ඔයාලට කියන්නේ රෑට චාර්ජර් ගහලා උදේට ගලවන්න එපා. සාමාන්‍ය උදේ වගේ චාර්ජර් ගහලා 100%ක් උණ ගමන් ගලවන්න කියලා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් බැටරි වලට ඊළඟට ලොකු ප්‍රශ්නයක් තමයි චාර්ජර් ගහලා තියෙද්දි මෙන්න මේ බැටරි එක ගොඩක් රත් වෙනවා කියන එක. ෆෝන් එක ගොඩක් වෙලාවට රත් වෙනවා කියන එක. ඉතින් ඇත්තටම මේක වෙන්නේ අපි ෆෝන් එක චාර්ජර් ගහලා තියෙද්දි මේක ඇතුළේ වෙන රසායනික ප්‍රතික්‍රියාවලට තමයි මෙන්න මේ විදිහට ෆෝන් එක රත් වෙන්න ගන්නෙ. ඉතින් මේකට සොලියුෂන් එකක් විදිහට අපිට පුළුවන් සාමාන්‍යයෙන් බෑක් කවර් එකක් ගලවලා චාර්ජර් එක ගහන්න. එතකොට හීට් වෙන එක සෑහෙන්න අඩු වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේකේ ආයු කාලය වැඩි කරගන්න. එහෙම නැති වුණොත් මේක සෑහෙන ඉක්මනට ආයු කාලය අඩු වෙන්න ගන්නවා. ඉතින් ඒකයි සමහර iPhones වල වගේ ටික කාලයක් යද්දි 90ට වගේ බැටරි හෙල්ත් එක බහින්න ගන්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් අවසානට මම කියන්න යන්නේ මොනවද අපි මෙන්න මේ බැටරි හෙල්ත් එක වැඩි කරගන්නේ වන්දතා බැටරිය කාලයක් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම ආට පුළුවන් මෙතනදී 2080 රූල් එක පාවිච්චි කරන්න. ඉතින් ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැටරි හෙල්ත් එක අඩු වෙන්න බලපාන ලොකුම දෙයක් තමයි බැටරි සර්වර්ස් ගාන. ඉතින් මෙන්න මේ බැටරි සර්වර්ස් ගාන අපි බිලියන නම් 100 චාර්ජ් කරනවා වෙනකොට අපිට පුළුවන් 20ට බැටරි බැන්සර් පස්සේ 80 වෙනකන් චාර්ජ් කරන්න. ඒ කියන්නේ ෆුල්ම චාර්ජ් කරන්නෙත් නෑ. අපි ස්මාර්ට්ෆෝන් එක බැටරි ලෝ වෙනකන් තියන්නෙත් නෑ. අපි 20ත් 80ත් අතර තමයි බැටරි එක තියාගන්නේ. ඉතින් මේක බැටරි එකට සෑහෙන්න හොඳයි. මොකද එතකොට සර්වර්ස් ගාන අඩු වෙන්නේ සෑහෙන්න හිමි. ඉතින් කාලයක් අපිට අවුරුදු 5ක් වගේ වුණත් අපිට ස්මාර්ට්ෆෝන් එක සෑහෙන්න හොඳට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී iPhone වලදී නම් ෂෝට් කට්ස් වල තියෙන ඔටෝමේෂන් කියලා එකක්. ඉතින් එතන ඔටෝමේෂන් වලින් ඔයාලට පුළුවන් ගිහිල්ලා මේ විදියට රිමයින්ඩර් එකක් තියාගන්න. එතකොට ඔයාලට චාර්ජර් එක ගහලා 80ක් චාර්ජ් වෙද්දී ස්මාර්ට්ෆෝන් එකේම බැටරි රිමයින්ඩර් එකක් එනවා. ඔයාගේ බැටරි එක 80ක් චාර්ජ් වෙලා තියෙන කියලා. ඉතින් Android වලට සිස්ටම් එකේම මේක එනවා සෑහෙන්න අඩුයි. ඔයාලට පුළුවන් ඒ වෙනුවට Google Play Store එකෙන් app එකක් download කරගන්න. බැටරි එලාම් කියලා නැත්නම් බැටරි රිමයින්ඩර් කියලා. ඉතින් මෙන්න මේ විදිහට app එක download කරගත්තට පස්සේ බැටරි එකේ 120ට බැස්සට පස්සේ එලාම් එකක් වදින්න 180ට චාර්ජ් වුණාට පස්සේ එලාම් එකක් වදින්න ඔයාලට සෙට් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඊළඟට ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක රැක ගන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඉතින් සාමාන්‍ය Android ෆෝන් වල එනවා charging optimization කියලා එකක්. ඉතින් ඒක ඔයාලට on කරගන්න පුළුවන් settings වලට ගිහලා battery section එකේ තියෙනවා optimize charging කියලා නැත්නම් charging optimization කියලා. ඉතින් මේ ටික disable වෙලා නැත් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ ටික enable කරගන්න. මොකද මෙතනදී මේ ටික enable කරාට පස්සේ ඔයාගේ ෆෝන් එක රෑට charger එකකින් හුවාට පස්සේ 180ක් charge වෙනවා. 180ක් charge කරාට පස්සේ ඉතුරු 20 charge වෙන්නේ අපි නැගිටින්න චූටි වෙලාවකට කලින්. ඒ කියන්නේ මේක සෑහෙන හොඳයි බැටරි එක stress වෙන එක නවත්තන්න. ඉතින් ඒක නිසා ඉතින් මේ ටික ඔයාගේ disable වෙලා නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ ටික ගිහිල්ලා enable කරලා ස්මාර්ට්ෆෝන් එක charger එක ගහන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එක කොයි වෙලාවකවත් බ්‍රෑන්ඩ් charger එක යවුවා කියලා මේ ෆෝන් එක පුපුරන්න යන්නේ නැහැ. මොකද දැන් පාවිච්චි කරන බැටරි ටෙක්නොලොජි එක නිසා. ඉතින් ඔයාලට සෑහෙන කාලයක් බැටරි හෙල්ත් එක අඩු නොවි පාවිච්චි කරන්න ඕන නම් ඔයාලට පුළුවන් අර 2080 රූල් එක පාවිච්චි කරන්න. ඉතින් මේකට රිමයින්ඩර්ස් වෙන් කරගන්න. ඉතින් මං හිතනවා දැන් ඔයාලට මොකද අදහසක් එන්නේ නැති කොහොමද මේ බැටරි එක charge වෙන්නේ මෙන්න මේ බැටරි එකේ පාවිච්චි කරන ටෙක්නොලොජිස් මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ ඔයාලට වටිනවා කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාගේ අදහසත් පල්ලෙහායින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. SLMV Tech YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ අනිත් social medias උත් like කරන්න follow කරන්න. අපි ඊළඟ SLMV Tech video එකෙන් ඉක්මනටම හම්බෙමු.